වැඩ ගොඩ ගැහිලා නේද? ඒත් කොච්චර පාඩම් කරත් කිසිම දෙයක් ඔලුවට යන්නේ නැහැ. අනේ මට මොකක්ද මේ වෙලා තියෙන්නේ? මම කරන කිසි දෙයක් මට මතක හිටින්නේ නැහැ. අද පාඩම් කරපු දේ හෙට වෙද්දි මට අමතකයි. ඉතින් මං කොහොමද මේ විදියට එක්සෑම් පාස් වෙන්නේ? මං කොහොමද හොඳ රිසල්ට් එකකට යන්නේ? අනේ මට නම් මේ මුකුත්ම තේරෙන්නේ නැහැ. මට දැන් හොඳටම ඇති වෙලා. තවත් නම් වැඩ කරන්න මට බැහැ. මට දැන් හොඳටම මහන්සි. ඉතින් ඔයත් මේ විදිහට මගදී වැඩ නතර කරලා ඔයගේ ටාගට්ස්, ඔයගේ යන්න තියෙන හීන හැමදේම අතහැරලා දාන කෙනෙක්ද? හොව් නතර වෙන්න. ඔයා වෙනුවෙන් බලන් ඉන්න දෙන්නෙක් ඉන්නවා. පුංචි කාලේ ඉඳන් ඔයාට ඕනේ හැමදේම ඔයගේ ළඟටම ගෙනල්ලා දීලා ඔයාට කිසිම අඩුපාඩුවක් දැනෙන්න දෙන්නේ නැතුව ඔයාව ඔය තරමටම උස්මහත් කරපු ඔයාගේ අම්මටයි තාත්තටයි ආදරෙන් සලකන්න ආස නැද්ද? ඔයාගේම වාහනයක, ඔයාගේම ලස්සන ලොකු ගෙදරක සැප පහසුවට ඒ දෙන්නට ජීවත් වෙන්න ඉඩ හදලා දෙන්න ආස නැද්ද? එහෙනම් ඔහොම ඉඳලා බෑ. ඔයා වැඩ කරන්න ඕනේ. ඔයාට පුළුවන්. ඔයා දැම්ම පටන් ගන්න. ඔයා පරක්කු නැහැ. ඔයාට පුළුවන්. ඔයා තින්නනවා. ඉතින් අපි වැඩ පටන් ගමු. පාඩම් කරන දේවල් ආපහු ආයෙම මතක් කරගමු. ඔයාට අමතක වෙන්නේ නැහැ. ඔයා ගොඩාක් දක්ෂ කෙනෙක්. අනිවාර්යෙන්ම දිනලා මිසක් නතර වෙන්නත් බෑ.